සිරකරුවෝද මනුෂ්‍යයෝය. බොරල්ල වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරතාපේ මේ වාක්‍ය දාලතියන ඔයාට ඒ පැත්තිෙන් ගියොත් බලාගන්න පුළුව. පසුගිය ජුලි 5 ඉරිදා සහ 6 සදුදා මීගමෝ බන්ධනාගාරයේ විශාල කැරැල්ලක් ඇති වුණා. ඉතිං අප අද වීඩියෝ එකෙන් ඒ කැරැල්ල ගැන පොඩ්ඩක් කතා කරමු. මේ කැරැල්ල ආරම්භ වෙලා තියෙන්නේ බන්ධනාගාර රැදවි කණ්ඩායම් දෙකක් අතර. මේක බොහොම උග්‍ර තත්ත්වයට පත් වෙලා බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් සහ බන්ධනාගාර රැදවියන් 22ක් ඝාතනය වෙනවා. ඉතින් කොහොමද මේ කැරැල්ල ඇති වුණේ? බන්ධනාගාර නිලධාරීන් අතින් කොහොමද මේ පාලනය ගිලිහුණේ? බන්ධනාගාරය තුළ විවිධ මට්ටමේ සිරකරුවන් ඉන්නවා. දේශපාලන සිරකරුවෝ, මද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ඒ වගේම මිනිමෙරුම් චෝදනාවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමිච්ච පුද්ගලයන්. මේ වගේ තවත් කොට්ටාස ඉන්නවා බන්ධනාගාරය ඇතුලේ. ඉතින් මම දකිනවා බන්ධනාගාරයක් කියන්නේ ඒ රටක් පිළිබිඹු කරන කැඩපතක් කියලා. ඇයි මං එහෙම කියන්නේ? මම පැහැදිලි කරන්න. දැන් ඔයා උදාහරණයකට හිතන්න මද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙක් වැරද්දට හිරේ යනවා. ඊට පස්සේ ඔහු තමන්ගේ දඩුවම ඉවර වෙලා එළියට එන්නේ නිවැරදි පුද්ගලයෙක්, මද්‍රව්‍ය වලින් තොර පුද්ගලයෙක් හැටියට නම් පරිපාලනයත් කරෙක්ට්, නීතියත් හරි. හැබැයි ඔහු එන්නේ මිනිමරුවෙක් හැටියට නම් අන්න එතනදී පරිපාලනය සහ නීතිය ෆේල් වෙනවා. අන්න ඒකයි මම බන්ධනාගාරයක් කියන්නේ රටක කැඩපතක් කියලා කිව්වේ. රටක ආකල්ප, සංස්කෘතිය, රටේ පරිපාලනය, රටේ නීතිය පිළිබිඹු කරනවා. බන්ධනාගාරය තුළ බන්ධනාගාර පොලිස් කියලා වෙනම කට්ටියක් ඉන්නවා. මෙයාලා තමයි බන්ධනාගාරය ඇතුළත මද්‍රව්‍ය ජාවාරම් නවත්තන්නේ. ඒ වගේ මේ වගේ කැරළි නවත්තන්නේ. කොහොම හරි මේ පාලනය බන්ධනාගාර නිලධාරීන් අතින් ගිලිහෙනවා. මේ කැරැල්ල ආරම්භ වෙනවා. ලංකාවේ මේ ප්‍රශ්නය ගැන මත 4ක් තිබ්බා. ඔයත් මේ නිවුස් එක බැලුවා නම් ඔයත් මේ මත 4 ඇතුලේ ඇති. ඔයාලට පුළුවන් පල්ලෙහෙන් ඔයාගේ මතය මොකද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මත 4 තමයි මුල්ම කට්ටිය කියනවා. සිරකරුවන් වැරදි. දෙවනි කට්ටිය කියනවා වෙඩි දීපු බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය වැරදි කියලා. තවත් කට්ටිය කියනවා කැරැල්ල ඇති වුණාට පස්සේ හිරකරුවන් මාරු කරපු නැති රජයේ වැරදි කියලා. තවත් කට්ටියක් කියනවා හැමතිස්සෙම මොන ආණ්ඩුව ආවත් විපක්ෂයෙන් කරන්නේ ආණ්ඩුවට බයින එක විතරයි, අඩුපාඩු හොයන එක විතරයි කියලා. ඒ අය වැරදි කියන අය. ඉතින් මේ 4 තමයි. මම මේ 4ම එක්ස්ප්ලেইন කරන්න යන්නේ. හැබැයි මම එක පොයින්ට් එකක් ගන්නවා. ඒ තමයි 600ක් ඉන්න ඕනේ බන්ධනාගාරය ඇතුළේ. ඇයි 2400ක් හිටියේ කියන එකට. අලුතෙන් බන්ධනාගාරයක් හදන්න තියා එළියේ ඉන්න මිනිස්සුන්ට ගෙයක්වත් හදාගන්න දැන් ශ්‍රී ලංකාව තුළ ඉඩ නැහැනේ. ඒක නැත්ත. හර්ෂ නානායකර මහත්මයා අධිකරණ සහ බන්ධනාගාර ඇමති. මෙතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා අලුතෙන් බන්ධනාගාර හදනව වෙනුවට තියෙන බන්ධනාගාරය ඇතුළේ ඉන්න මිනිස්සු අඩු කරන එක තමයි පරිපාලන ක්‍රමයෙන් වෙන්න ඕනේ කියලා. මං අන්න ඒ මතයට එකග වෙනවා. ඇත්තනේ පරිපාලන ක්‍රමේ හරිනම් ඇතුළට ගිය මිනිස්සු ආපහු ඇතුළට යන විදිහක් නැහැනේ. සිරකරුවන් වැඩි වෙන්න විදිහකුත් නැහැ. මිනිස්සේ එක වැරද්දකට හිරගෙදර ගිහිල්ලා දඩුවමෙන් එළියට ඇවිල්ලා දෙවතාවක් හිරගෙදරට යනවා කියන්නේ ඒ මිනිස්සයා විතරක් නෙමෙයි ෆේල් වෙන්නේ. රටේ පරිපාලන ක්‍රමයේ ජනතාව සහ නීතිය තමයි ෆේල් වෙන්නේ. ඉතින් මම ඒ මතයට එකග වෙනවා. හැබැයි මම දැක්කා ගාල්ලේ තවත් බන්ධනාගාරයක් විවෘත කරලා තියෙනවා. හැබැයි ඉතින් බන්ධනාගාරයක් තුළ ඔයා හිතන්නක මොහොතකට 600ක් ඉන්න ඕන එක 600ක්ම හිටියනම් තුන් වේල නිකන් කන්න හම්බ වෙනවා. හොඳට ඉඩ කඩක් තියෙනවා. කවුද එළියට ගිහිල්ලා නිදහසේ ජීවත් වෙන්න කැමති? හැමෝම වැරදි කරන්න පටන් ගන්නේ. ඔයත් මමත් ඇතුළට යන්න පටන් ගන්නේ. මොකද එළියේ හිටියොත් හම්බ කරන්න ඕනේ. ඇතුළේ හිටියොත් හැමදේම නිකන් හම්බ වෙනවා. එකම වෙනස ඔයාට ඕන වෙලාවට දොර අරගෙන එළියට යන්න බෑ. එච්චරයි. ඉතින් මිනිස්සු අඩු කරන එක තමයි ක්‍රමය. හැබැයි මම පිළිගන්නවා 2400ක් 600ක් ඉන්න ඕනේ බන්ධනාගාරය ඇතුළට දාපු එක වැරදි. හිරගෙදර ඇතුළේ ඉන්නෙත් මිනිස්සු. දඩුවමකට යටත් වුණාට ඒ මිනිස්සුන්ට බෑනේ සැමන් පැක් වෙනවා වගේ පැක් වෙලා ඉන්න. මම ඒකටත් වැරදි කියනවා. දැන් මම දැක්ක ඔය වැරද්ද කරපු, ඒ කියන්නේ මිනිමැරුමට සහභාගී වුණු 300 දෙනෙක් අත්අඩංගුවට ගත්ත කියලා කියනවා. නිකමට හිතන්න ඒ 300 දෙනාට මිනිමැරුමට දඩුවමක් නොදී තමන් කලින් කරපු වැරද්දට විතරක් දඩුවමක් දීලා සමාජයෙන් නිදහස් කරොත් වෙන්නේ මොකද්ද කියලා. ඒතකොට මේ සමාජගත වෙන්නේ මිනිමරුවන්. අන්න එතකොට පාලන ක්‍රමේ වැරදි කියලා අපිට තේරෙනවා. අපි ඉතින් බලාපොරොත්තු වෙමු අනාගතේ මේ මිනිමරුවන්ට හරියට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා.
ඒවගේ මේ කැරල්ල මැඩපවත්වන්න අපිට ඕන තරම් තාක්ෂණික ක්‍රම භාවිතා කරන්න තිබ්බා. රබර් බුලට්ස්, ටීසර්ස්, ටියර් ගෑස් වගේ දේවල් පාවිච්චි කරන්න තිබ්බා. මම දැක්ක ටියර් ගෑස් නම් පාවිච්චි කරන්න බැහැ කියලා තිබ්බේ අර හිරගෙදර ඇතුළට ටියර් ගෑස් යූස් කරොත් බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසියට ඇතුළට යන්න බෑනේ ඒකෙන්ද. නමුත් මම දැක්කේ නෑ රබර් බුලට්, ටීසර්ස් වගේ ටෙක්නිකල් දේවල් පාවිච්චි කරනවා වෙන රටවල් වල මේකගේ කැරලි නවත්තා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු අනාගතයේදී ශ්‍රී ලංකා පොලිසියට සහ බන්ධනාගාර නිලධාරීන්ට හම්බෙන්න ඕන තාක්ෂණය හම්බේ කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙමු පුනරුත්ථාපනය වෙච්ච නිවැරදි පුරවැසියන් බන්ධනාගාරයෙන් එළියට ඇවිල්ලා සමාජගත වෙයි කියලා. ඉතින් මං වාගේ අන්තිමට ප්‍රශ්නයක් අහනවා. ඔයා හිතන විදිහට මේ කැරැල්ලේදී වැරදි සිරකරුවන්ද බන්ධනාගාර නිලධාරීන්ද?